යාළුවනේ ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට පොඩි දෙයක් අරන් ආවා. ඔයාලා දකින්න ඇති thumbnail එකේ. ඉතින් මොකද්ද? කස්ටම් එකක් හදන විදිය. කස්ටම් එකක් හදන විදිය තමයි ඉතින් අද ඔයාලට කියලා දෙන්න ආවේ. දන්න පරණ ප්ලේයර්ස්ලා ඉතින් බලන්න එපා. බලන්න නම් බලන්න. බලන්න එපා කියන්නේ නැහැ. ඉතින් යාළුවා වැඩි ඕනේ නැහැ. මොකද යාළුවා දන්න හින්දා අලුත් ප්ලේයර්ස්ලා දන්නේ නැති අය මේ වීඩියෝ එක බලවට කමක් නැහැ. ඉතින් යාළුවනේ ඉතින් බලන්න දාන්නේ. හරි. අපි යන් කස්ටම් එකක් හදන්නේ කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලා ඔයාලා දන්න ඇතිනේ කස්ටම් කාඩ් මේ ඉවෙන්ට් එකේ ඇක්ටිවිටීස් වල ෆ්‍රී රූම් කාඩ් ඇදිනවා ඔයාලට පැය 12කට. ඒකෙන් ඔයාලට කස්ටම් හැදුවා හැකි. ඉතින් මෙතන කස්ටම් එකට ගිහිල්ලා ක්‍රියේට් දීලා මෙතන තියෙනවා පාස්වර්ඩ් එකක් රූම් එකේ නේම් එක ඉතින් ඔයාලට ඕන විදිහට වෙනස් කර හැකි. ඊට පස්සේ දෙනවා පාස්වර්ඩ් එක. අපිට කැමති විදිහට පාස්වර්ඩ් එකක් දුන්න හැකි. දීලා මෙතන තියෙනවා ගේම් මොඩ් එක. ගේම් මොඩ් එක ඔයාලට ක්ලෑෂ් ස්ක්වොඩ්, බැටල් රොයල්, බෝම්බ් ස්ක්වොඩ්, ලෝන් වුල්ෆ් ෆෝන් එකක් දාගත්ත හැකි. මේ ඉතින් ඕන එකක් ඔයාලට ඕන විදිහට දාගත්ත හැකි. ඉතින් මේ ඊළඟට තියෙනවා ඔයාලා සෝලෝද, ඩුවෝද, ස්ක්වොඩ්ද 6 vs 6. ඒ කියන්නේ 6 දෙනෙක් 6 දෙනා එහෙමද නැත්තම් මමයි තව එක්කෙනෙකුයි විතරක්ද නැත්තම් අපේ පැත්තේ දෙන්නයි එහා පැත්තේ දෙන්නයි එහෙමද නැත්තම් අපේ පැත්තේ අතරයි දන්නවනේ ඉතින් ඔයාලා ඒ විදිහට ගෙනල්ලා මෙතන තියෙනවා ඉන්ස්පෙක්ටර්ස් කියන්නේ අපි ඔය අර බලන් ඉන්න දාන්න අය ගන්න. ඉතින් ඔයාලට කැමති ගණනක් දාගන්න. ස්ක්වොඩ් දාපම මෙතන ප්ලේයර්ස්ලා ගන්න වැටෙන්නේ. ඉතින් ඊට පස්සේ යනවා මෙතන තියෙනවා ගේම් මොඩ් කියන එකට. ඉතින් ගේම් මොඩ් එකට ගියාට පස්සේ තියෙනවා මෙතන රැන්ඩම් කියලා රැන්ඩම් ස්ටෝ. රැන්ඩම් ස්ටෝ එකෙන් මේකට දාන්න මේ කම්පටිව් ස්ටෝ කියලා තියෙන්නේ. ඉතින් එතන මේ ඒකට දාගන්න. එතනින් දාගත්තාම පොඩි වෙනසක් වෙනවා. ඉතින් මෙතන තියෙනවා රවුන්ඩ්ස් කියලා. ඉතින් රවුන්ඩ්ස් ඔයාලා දාගන්න 13. ඔයාලට කැමති එකක් දාගත්තේ 13 තමයි දාන්නේ. ඉතින් ඩිෆිකල්ට් කොයින් දාන්න ඕන 9500. උපරිම දාගන්න ඕන. ඊට පස්සේ ස්පෙෂල් එයාර් ඩ්‍රොප් ඒවා වල නැහැ. HP ඔයාලට ඕනම් 500 HP 200 ඒ ටික දාගත්ත හැකි. ඔයාලට කැමති ඔයාලට ඕන විදිහට දාගත්ත හැකි. ලිමිටඩ් ඩෙමෝ නෝ දාගන්න ඕන. ලිමිටඩ් ඩෙමෝ මෙතන තියෙන්නේ. ලිමිටඩ් ඩෙමෝ නෝ දාගන්න ඕන. ඉතින් ඊට පස්සේ විශේෂ දෙයක් තියෙන්නේ මෙතන හෙඩ් ඔයාලට වන් ටැප් කස්ටම් එකක් හදනවා නම් මෙතන වන් ටැප් කස්ටම් එකක් හදනවා නම් yes කියලා දාන්න ඕන. වන් ටැප් කස්ටම් එකක් නෙමෙයි ඇඟටත් අදිනවා වන් ටැප්ත් අදිනවා නම් දෙකම නම් මෙතන no කියලා දාන්න ඕන. මම දාගන්නවා no කියලා. ඉතින් ඊට පස්සේ අපිට මේ පැත්තේ මෙතන දිනා ඉන්ද ස්පෙක්ටේට් කියලා දිනා. ඉතින් මෙතන මේ තුන්වෙනි ඔප්ෂන් එකට යන්න ඕන. ඉතින් ඒක ඔප්පුවාම මෙතන අපිට මේවා බලන්න තියෙනවා. ඒවා කිසිම අවුලක් නැහැ. මෙතන මේ එමියුලේටර්ස් ගහන අය ඉන්නවා නම් මෙතන තියෙනවා බ්ලොක් එමියුලේටර්ස් yes දාන්න ඕන. ඉතින් ඊට පස්සේ තියෙනවා යට ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියලා. ඉතින් ඒක ඔප්පුවාම අර අපි දාගත්තේ කම්පිටිව් එක මෙතන තියෙනවා මේ පොඩි ස්විච් එකක් වගේ ඔන් කරන්න. ඉතින් ඒක ඔන් කරලා මෙතන ඔයාලට ඕන ගන්න එක කොයින් අඩු කරගන්න පුළුවන්. මේ ටික් එක ඔබලා මේ ගන්න එක අයින් කරන්න පුළුවන් දාන්නත් පුළුවන්. කොයින් අඩු කර හැකි ඔයාලට. ඒ කියන්නේ කොයින් බිඳුවටම දැම්ම හැකි. දාලා මෙතන තියෙනවා ඉකොනොමි කියලා. ඉතින් මේ ඉකොනොමි කියන එක එව්වට පස්සේ ඔයාලට එක රවුන්ඩ් එකකට කොයින් 9500 ගන්න දැම්මේ. ඔයාලට කැමති ගණනක් දාගත්ත හැකි. මෙහෙම රූල අල්ට්‍රා එකටම දැම්මම මෙහෙම කොයින් 9500ක් හම්බ වෙනවා. 9950. ඉතින් මේ මෙහෙම තමයි හදන්නේ රවුන්ඩ් ඔක්කොටම ඊට පස්සේ අපිට 9950 ඇති වෙනකම් ගත්තා. ඒ කියන්නේ ඒ ගන්නට. ඉතින් ඔයාලට කැමති විදිහට මේ ගන් ස්විච් ඔන් කරලා ඒ කියන්නේ ඔයාලට ඕන විදිහට හදාගත්තා. ඊට පස්සේ මෙතන තියෙන කන්ෆර්ම් බටන් එක දෙන්න ඕන. ඉතින් ඔන්න කන්ෆර්ම් බටන් එක දුන්නා. ඉතින් කස්ටම් එක රෙඩි. ඉතින් ඔයාලා මෙතන ස්කිල් දාගත්ත හැකි. මගේ මේක තමයි ඉතින් කස්ටම් එකක් හදන විදිහ.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. ඉතින් අදට වීඩියෝ එක ඇති කියලා හිතනවා. බයි බයි සෙට් එකටම